නිමාවට පත් වූ 2026 පාකිස්තානු ලීගයේ සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් කීප දෙනෙකුම PSL සඳහා සහභාගී වූ තරගාවලියේ මුළු පාකිස්තානෙම හොල්ලමින් තම අනසකට යටත් කරගෙන සිටි කුසල් මෙන්ඩිස් නියෝජනය කළේ පෙෂාවර් ශල්මි කණ්ඩායමයි. ඔහුට මෙවර ලීගයේ ශ්‍රී ලංකා මුදලින් කෝටි 5ක වටිනාකමක් ලැබුණා. පාකිස්තානය ගෙව් සෑම රුපියලකටම කුසල් මෙන්ඩිස් වටිනාකමක් දුන්නේ මෙවර ශූරතාවයේ දිනාගත් පෙෂාවර් ශල්මි කණ්ඩායමේ මුදුන් මුල වෙමින්. ඔහු මෙවර ලීගයේ වාර්තා පිට වාර්තා තබමින් නව වාර්තා රැසක් ඔහුගේ නම ඉදිරියේ ලියා ගනු ලැබුවා. ඉතින් අපි දැන් බලමු ඒ ඔහු විසින් බිහි කළ වාර්තා මොනවාද කියලා. ඉතින් මතක් කරන්න channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. අංක 1 පාකිස්තානු ලීග් තරගාවලි ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමට ඔහු සමත් වුණා. කරජ්ජි කින්ස් කණ්ඩායමට එරෙහිව ඔහු පන්දු 52කින් වේගවත් ලකුණු 109ක් වාර්තා කරමින් තමයි මෙම වාර්තාවට හිමිකම් කීවේ. අංක 2 PSL ඉතිහාසයේ තරගයකදී ඕනෑම කඩුල්ලක් සඳහා වූ හොඳම සමත්තාවයට හිමිකම් කීමට ඔහු සමත් වුණේ බාබර් අසම් සමග දෙවන කඩුල්ලට වාර්තාගත දැවැන්ත ලකුණු 191ක සමත්තාවයක් එක්කනමින්. අංක 3 PSL තරගාවලියක ලකුණු 500ක් රැස් කළ පළමු විදේශ ක්‍රීඩකයාද වූයේ කුසල් මෙන්ඩිස්. ඒ වගේම මෙවර තරගාවලියේ දෙවන වැඩිම ලකුණු ලාභියාද වූයේ කුසල් මෙන්ඩිස් වන අතර තරග 11ක් තුල ලකුණු 550ක් වාර්තා කළ මෙන්ඩිස් ශතක 1කට සහ අර්ධ ශතක 4කට මෙවර හිමිකම් කීවා. අංක 4 මෙවර තරගාවලියේ වැඩිම 6 පහර සංඛ්‍යාවටද හිමිකම් කිව් කුසල් මෙන්ඩිස් 6 පහර 23ක් එල්ල කළ අතර 4 පහරවල් 52ක් එල්ල කරමින් වැඩිම 4 පහරවල් එල්ල කළ ක්‍රීඩකයන් අතර දෙවන තැන දිනා ගත්තා. අංක 5 හොඳම කඩළු රකින ක්‍රීඩකයාට හිමි සම්මානයටද හිමිකම් කිව්වේ කුසල් මෙන්ඩිස් හොඳම ෆ්‍රැන්චයිස් ක්‍රීඩකයා බවටද පත් වුණා. ඉතින් මෙවර පාකිස්තානු සුපර් ලීගයේ තරග ඉතිහාසය වෙනස් කරමින් අපේ මෙන්ඩ සුපිරිම වාර්තා බිඳ දමමින් නව වාර්තා බිහි කළේ පාකිස්තානු ලීගයේ හොඳම ක්‍රීඩකයා වෙමින්. ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙනුත් මේ වගේ දක්ෂතා පෙන්වීමට හැකියාව ලැබේවා යන්න අපේ එකම හෘදයාංගම ප්‍රාර්ථනයයි.